Hi friends, කොහොමද ඉතින් ඔයාලට ඔයාලා අදත් මේක වෙලා ඉන්නේ මෙටාටෙක් YouTube channel එකේ අලුත්ම වීඩියෝ එකක් එක්ක. හරි ඉතින් අද මම ඔයාලට කතා කරන්න යන්නේ ඔයාලගේ ෆෝන් එකේ කැමරාව ගාව තියෙන Dynamic Island එක. ඒ කියන්නේ Apple වලට විතරක් එන මේ Dynamic Island එක කොහොමද ඔයාගේ Android ෆෝන් එකට දාගන්නේ කියලා තමයි අද අපි බලන්න යන්නේ. එහෙනම් වීඩියෝ එකට ගිහින් බලමු. වීඩියෝ එකට යන්න කලින් ඔයා අපේ channel එක subscribe කරලා නැති කෙනෙක් නම් subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න කියනවා මේ වගේ tech updates සහ app review ගැන දැනගන්න. අපි මේ වැඩේට අද පාවිච්චි කරන්නේ මෙන්න මේ ඇප් එක. මම මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න විදිය ඔයාලට වීඩියෝ එකේ අන්තිමට කියනවා. ඊට කලින් අපි දැනගෙන ඉන්න ඕනේ මේ ඇප් එක කොහොමද වැඩ කරන්නේ කියලා. හරි. ඒකට මම මේ ඇප් එක ඇතුළට යනවා. ඒ වගේම කියන්න ඕනේ මේ ඇප් එකේ හිර වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකේ හිර වෙන්නේ නැහැ සහ කිසිම ඩිලේ එකක් නැතුව ඔයාගේ ස්ක්‍රීන් එකේ වෙන්න ඕන දේවල් මේ ඇප් එක හරහා වෙනවා. ඒ කියන්නේ Dynamic Island එක දාගත්තාම සමහර ඇප් තියෙනවා. ඒ කියන්නේ ගොඩක් ඇප් එහෙමයි. ඒ කියන්නේ හිර වෙනවා ෆෝන් එක සමහර වෙලාවට. එතකොට ඔයාලට අනිත් වැඩක් කරගන්නත් බැරුව යනවා. සහ Dynamic Island එකේ පෙන්නන output ටික පෙන්වන්නෙත් නැතුව යනවා. ඒ කියන්නේ ඒවත් ගොඩක් පහු වෙලා පෙන්වන්නේ. මේක එහෙම නැතුව ඒ රියල් ටයිම් එක පෙන්නනවා. හරි දැන් මම ඇප් එක ඇතුළට යනවා. මේ වගේ ඇප් එක ඇතුළට ගියාම පොඩි loading time එකක් ගිහිල්ලා ඔයාලට ඇප් එක ඇතුළට log වෙන්න පුළුවන්. හරි මෙන්න මේ වගේ ඔයාලට භාෂාව select කරන්න තියෙනවා. මම ඉංග්‍රීසි එහෙමම තියලා මේ විදිහට next දෙනවා. ඊට පස්සේ මේ වගේ ad එකක් આવත් කපන්න. ඔයාලට දැන් මෙහෙම notification එකක් આવුත් එහෙම මේකට allow කරන්න නැත්නම් don't allow කරන්න. මම දැන් allow කරනවා. හරි ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන උඩම තියෙනවා ටික් එකක් දාන්න Dynamic Island එකට. ඔයා මෙන්න මේක දාන්න ඕනේ. ඊට පස්සේ දැම්මම පස්සේ මේ වගේ page එකක් automatically open වෙනවා. ඊට පස්සේ මෙතන accessibility on කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන okay දීලා ඔයාලා මේ වගේ page එකට අරන් යයි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් මේ විදිහට මේ ටික් දාලා allow කරගන්න. ඔයාලා මේවා මතක තියාගන්න ඕනේ නැහැ. ඔයාලා එතෙන්ට ගිහිල්ලා ඒ ටික කරගන්න පුළුවන්. ඔයාලා කරන විදිය පොඩ්ඩක් බලා ගන්න. ඊට පස්සේ මෙතන notification තියෙනවා. ඒකටත් allow කරන්න ඕනේ. මේ විදිහට allow කරනවා. හරි ඊට පස්සේ මෙතන call වලටත් allow කරන්න ඕනේ. හරි ඒක ඊට පස්සේ මෙන්න මේ වගේ option එකක් ඔයාලටත් එයි. ඔයාලට තියෙන මෙන්න මේ Dynamic Island කියන app එකට ටික් එක දාලා set a default කියන එක දාන්න. ඊට පස්සේ මේ වගේ එකක් આવුත් allow දෙන්න. මෙහෙම එකකුත් આવුත් allow දෙන්න. හරි ඊට පස්සේ ඔයාලට මෙතන go home කියලා තියෙනවා. ඔයාලට තව පල්ලෙහා ටික් එකක් තියෙයි battery optimized එකට දාන්න කියලා. ඔයාලට එහෙම තිබ්බොත් එතනින් දාන්න. එහෙම නැත්නම් on නැහැ. හරි ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ option ටිකක් තියෙයි. ඔයාලගේ මෙන්න පළවෙනි එකෙන් ඔයාලට හදා ගන්න පුළුවන් මෙතන Dynamic Island. දැන් ඔයාලට ස්ක්‍රීන් එකේ පේනවා ඇති උඩින් Dynamic Island එක ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේක මගේ කැමරාව ගාවින් තමයි තියෙන්නේ. ඔයාලට පුළුවන් දැන් ඔයාලට කැමති විදිහට මේක හදා ගන්න. මෙතන width එක height එක දාලා ඔයාලට කැමති විදිහට ඒක හදාගත්ත හැකි. මම මේ ගානට වගේ හදා ගන්නවා මේක. මෙන්න මේ විදිහට පේන්න. හරි ඊට පස්සේ ඔයාලට පල්ලෙහා තියෙනවා මේවා දෙපැත්තට අරන් යන්න පුළුවන්. මේ උඩට පල්ලෙහාට අරන් යන්න පුළුවන්. මම මේක රීසෙට් කරලා ආයෙ පොඩ්ඩක් මේක ටිකක් දිග වැඩි කරගන්න මෙන්න මේ විදිහට. හරි ඊට පස්සේ ඔයාලට මෙතනින් කලර් එක මාරු කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට. හරි ඊට පස්සේ notch එකට ඔයාලට පුළුවන් border එකක් දාගන්න. මෙන්න මේ වගේ අපේ Dynamic Island එකේ notch එකට border එකක් දාගත්ත හැකි. Tamanට කැමති කලර් එකක් එකට select කරලා දාන්න පුළුවන්. හරි මම කලර් එක දැන් අයින් කරනවා. මොකද මේක අපේ ෆෝන් එකටම ආපු එකක් වගේ පේන්න ඕන නිසා. හරි ඊට පස්සේ මෙතන quick control කියලා දෙවෙනියට තියෙනවා. මෙන්න මේ display ඊට පස්සේ quick control කියලා තියෙනවා. ඔයාලා ඒකට යන්න මේ වගේ ඇඩ් එකක් આવොත් අප හෝම් ස්ක්‍රීන් එකකින් ඇප් එකට එන්න. එතකොට ඇඩ් එක කට් වෙනවා. ඊට පස්සේ හරි දැන් මේ වගේ quick control එකට ආවට පස්සේ උඩ ටික් එකක් තියෙනවා ඒක දාන්න. හරි දැන් ඔයාලට මෙන්න මේ වගේ මේ පල්ලෙහාට ටිකක් පෙන්නයි. ඔයාලට පුළුවන් මෙන්න මේ ටික ඕනනම් දාගන්න. මෙහෙම පල්ලෙහාට අදගෙන යනකොට මෙන්න මේ වගේ aeroplane mode එක තව මේ location service hotspot මෙන්න මේ වගේ ටිකක් තියෙනවා. ඔයාලට පුළුවන් කැමතින මේවා ටික දාගන්න. හරි නැත්නම් default තියෙන ටික තියාගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා add app කියලා කොටසක්. මේකෙදි පුළුවන් ඔයාලට app එකක් දාගන්න කැමති app එකක්. මම මේක වැඩ කරන විදිය කියන්නම්. හරි දැනට මම මේකට මෙතනින් app එක select කරලා දානවා. මම music app එක දාගන්නවා. හරි මම music app එක දාගන්නවා. ඊට පස්සේ AliExpress app එක ඒ වගේ auto click app එක මම මේ නිකන් ඔයාලට පෙන්නන්න නිකන් දාගන්නේ. හරි ඊට පස්සේ ඔයාලට කැමති ටිකක් මෙතෙන් දාගන්න පුළුවන්. හරි ඊට පස්සේ මම මෙතනින් back වෙනවා. හරි දැන් ඔයාලා බලන්න ඇති මේක වැඩ කරන්නේ කොහොමද කියලා. දැන් ඔයාලා මෙතන Dynamic Island එක පේනවා. දැන් ඔයාලා ෆෝන් එක charge කරන වෙලාවට සින්දර් play කරන වෙලාවට මෙන්න මේ Dynamic Island එකේ ඔයාලගේ කරන වැඩේ පේනවා. ඒ වගේම ඔයාලා Dynamic Island එක මෙන්න මේ විදිහට click කරපුවාම මෙන්න මේ වගේ ලස්සන animation එකක් එක්ක මේ screen එක එනවා. මෙන්න මේ button වලින් ඔයාලට වැඩ ටික කරගන්න පුළුවන්. ඔයාලා control panel එක වගේම මෙන්න මෙතන Dynamic Island එක click කරලා මේවා ටිකට ඔයාලට access කරන්න පුළුවන්. mobile data, wifi, bluetooth, dark mode, ඊට පස්සේ torch එක
මේවා ඇත්තටම රියල් ටයිම් වැඩ කරනවා. ඔයා ක්ලික් කරන ගමන්ම එහා පැත්තෙන් ටෝච් එක ඔන් වෙනවා. ටෝච් එකට පෙන්වන්න විදියක් නැහැ. ඒ වගේම අපි මෙතනට ඇඩ් කරන ඇප් ටික මෙන්න මේ විදිහට පෙන්වනවා. ඒ වගේම මෙතනින් ඔයාලට සෙටින් එකට යන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ඇප් එක ඇතුළට මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලට මෙතනින් ස්ක්‍රීන් කැප්චර් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ස්ක්‍රීන් ෂොට් එකක් කැප්චර් වුණා. ඊට පස්සේ ඔයාලට මෙතන තියෙනවා ලොක් ස්ක්‍රීන් අයිකන් එකක්. ඒක ක්ලික් කරපුවම ඔයාගේ ෆෝන් එක ලොක් වෙනවා. ඒ කියන්නේ ලොක් ස්ක්‍රීන් එකට යනවා. හරි ඊට පස්සේ මම ආව ඇප් එක ඇතුළට යනවා. එහෙම ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ කෝල් වලට මේ ඕන් කියලා බටන් එක වැටලා නැත්නම් ඔයාලට පුළුවන් ඒක අහව ඕන් කරගන්න මෙන්න මේ විදිහට ඇතුළට ගිහිල්ලා. දැන් ඔයාලට මෙන්න මේ විදිහට තමයි කෝල් එකක් එනවා නම් මේ ඩයිනමික් අයිලන්ඩ් එක පොප් අප් වෙලා මෙන්න මේ විදිහට ලස්සනට පෙන්නනවා. ඊට පස්සේ නොටිෆිකේෂන් වලට ඔයාලට මෙන්න මේ විදිහට හදාගන්න පුළුවන්. දැන් මේ පළවෙනි ඔප්ෂන් එක සිලෙක්ට් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලට නොටිෆිකේෂන් එකක් WhatsApp එකෙන් එනවා කියලා හිතනවා. ඒතර මෙන්න මේ විදිහට පොප් අප් වෙලා ලස්සනට zoom වෙලා පෙන්නනවා. දෙවෙනි එක මේක පොඩියට මැසේජ් එක එනවා. මෙන්න මේ දෙවෙනියට තියෙන ස්ටයිල් එක ටෙක්නෝෆෝන් වල තියෙනවා. පොඩියට මැසේජ් එක එනවා. හැබැයි මෙහෙම පොප් අප් වෙලා අපිට ටච් කරලා බලන්න විදිහක් නැහැ. ඊට පස්සේ ඔයාලට පුළුවන් දෙවෙනි ඔප්ෂන් එක ඕන දාගන්න. මේකෙදි චූටියට එන්නේ ඒ එන එක අපිට පොප් අප් කරලා බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ටච් කරාට පස්සේ පොප් අප් වෙලා පෙන්නනවා. හරි. ඊට පස්සේ ඔයාලට නොටිෆිකේෂන් ඇක්සස් දීලා තියෙන්න පුළුවන් මේ ඇප් වලට. ඔයාලට පුළුවන් මේ ඇඩ් එක ප්ලේ වුණොත් එහෙම මෙහෙම බෑක් වෙලා එන්න. සමහර ෆෝන් වල විතරයි මේ ක්‍රමය හරියන්නේ. ඔයාලා බෑක් වෙලා ආපහු ඇප් එකට ආපුවාම ඇඩ් එක ක්ලෝස් වෙලා තියෙනවා ඔටෝම. පොඩි ටිප් එකක් මම ඔයාලට කියලා දුන්නේ. හරි ඊට පස්සේ අන්තිමට තියෙනවා මියුසික් ප්ලේයර් කියලා. ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මියුසික් ප්ලේයර් එක හදාගන්න. මෙන්න මේ විදිහට මියුසික් ප්ලේයර් එක ඕන් වෙලාත් නැත්නම් ඔයා ඕන් කරගන්න. හරි දැන් මම ඔයාලට මියුසික් එකක් මේකේ ප්ලේ කරලා පෙන්නන්නම් කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඊට පස්සේ මම ඔයාලට ෆෝන් එක charge එකට දාලා පෙන්නන්නම් කොහොමද මේක charge වෙන්නේ කියලා. මම මියුසික් වලට යනවා. සවුන්ඩ් එක පොඩ්ඩක් දාලා ඊට පස්සේ මම මේ මියුසික් එක දාගන්නවා. හරි ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ විදිහට පෙන්නනවා. ටික කටු කරගන්නම්. හරි ඊට පස්සේ මම දෙවෙනියට තියෙන එක දාගන්නවා. මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. එතකොට මෙන්න මේ විදිහට දැක්කද? ඔයා ඒක ක්ලික් කරපුවාම මෙන්න මේ වගේ ලස්සන පොප් අප් වෙලා පෙන්නනවා. මෙන්න මේ විදිහට තමයි මේක වැඩ කරගන්නේ. හරි දැන් මම ෆෝන් එක charge එකට දාලා පෙන්නන්නම් ෆෝන් එක charge වෙන්නේ කොහොමද කියලා. ඊට කලින් ඔයාලා මේ charging animation කියන කොටසත් ඕන් කරගන්න ඕනේ. ඒකට මෙන්න මේ තව ටිකක් පල්ලයට අපම මෙන්න මෙතන තියෙනවා charging animation කියලා. ඔයාලා මේකට ටික් එක දාගන්න. හරි ඊට පස්සේ charging animation කියලා පල්ලෙහාන් තව කොටසක් තියෙනවා. අන්න ඒකට යන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ලස්සනට charging animation එකක් වෙන screen එකක් හදාගන්න. හරි ඊට පස්සේ මේක මම default තියෙන එක තියලා ඊට පස්සේ battery information කියලා එකක් තියෙනවා. ඔයාලට මේක ටික් එකක් දාන්න තිබ්බොත් එහෙම මෙතන ටික් එකක් දාන්න. මම ඒක දාලා තිබ්බේ කලින්ම. හරි දැන් මම ෆෝන් එක charge එකට දානවා. charge එකට දානකොට බලමු අපි කොහොමද මේක පෙන්වන්නේ කියලා. හරි ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට ලස්සන animation එකක් එනවා. ඒ වගේම මෙතන අපිට dynamic island එකේදී මේ පෙන්වනවා battery charging වෙනවා කියලා. හරි ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක එක tap එකක් දීලා මේකෙන් අයින් වෙන්න. එහෙම නැත්නම් double tap එකක් දෙන්න පුළුවන්. ඒක ඔයාගේ මෙතන select කරන විදිහට තමයි ඒක වැඩ කරන්නේ. හරි දැන් මම battery remove කරගන්න charge එක. හරි charging එක මම අයින් කරගත්තා. හරි ඊට පස්සේ ඔයාලට මේ dynamic island එක ඔයා game එකක් වගේ play කරන වෙලාවට කරදරයි නම් ඔයාලට තියෙන්නේ සරලවම app එක ඇතුළට ඇවිල්ලා මෙන්න මේ විදිහට dynamic island එක disable කරලා දාන්න. එතකොට dynamic island එක අයින් වෙලා යනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේක ඕනේ විදිහට දාගන්න. මෙන්න මේ විදිහට ලස්සන animation එකක් එක්කම අපිට ඒක පෙන්නනවා. ඕන් වෙන වෙලාවට. හරි ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේක කැමති විදිහට හදාගන්න කලින් කිව්වා වගේ ඔයාගේ කැමරාව තියෙන තැනත් බලලා ඒ වගේම ඔයාගේ අනිත් මෙන්න මේ වගේ උඩ තිරුවේ පෙන්වන දත්තවලට හානියක් වෙන්නේ නැති වෙන. ඒ කියන්නේ ඒවා ටිකත් පේන්න ලස්සනට ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට notch එක දාගන්න. මේක පිටින් බලන කෙනෙක්ට පේන්නේ නැත්නම් ෆෝන් එකටම ආපු එකක් වගේ තමයි පේන්නේ. කළු පාටට ලස්සනට පේන නිසා ඔයාලට පුළුවන් මෙන්න මේ app එක පාවිච්චි කරලා දාගන්න. හරි දැන් මම ඔයාලට කියන්න මේ app එක කොහොමද download කරගන්නේ කියලා. ඊට කලින් මට ඔයාලට පෙන්වන්න හිතුණා. දැන් මම මේ මගේ Android OS එකේ ඉන්නේ මම මේක Apple theme එකට වෙනස් කරගන්නවා. ඒකට මම වීඩියෝ එකක් දාලා දෙන්නම් පල්ලෙහෙන් කොහොමද ඒක වෙනස් කරගන්නේ කියලා පෙන්වන්න. ඒ කියන්නේ ඔයාලට ඒක කරගන්න. හරි ඊට පස්සේ දැන් මම ඒක වෙනස් කරගන්නවා. මෙන්න මේ විදිහට දැන් ඔයාලට පේනවා ඉතින් මගේ ෆෝන් එක Apple ෆෝන් එකක් වගේ ස්ටයිල් එකකට මාරුණා. ඔයා මේක දන්නේ නැත්නම් මම පල්ලෙහා description එකේ වීඩියෝ දාලා තියෙනවා පළවෙනියටම. ඒවට පුළුවන් ඒකෙන් ගිහිල්ලා බලා ගන්න. හරි දැන් ඔයාලට පේනවා ඉතින් notch එකකුත් තියෙනවා. Apple theme එකට මගේ ෆෝන් එකේ theme එකත් හැදිලා තියෙනවා. හරි දැන් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මේක download කරගන්නේ කියලා. මම Play Store එකට යනවා. හරි ඊට පස්සේ මම Play Store එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට Dynamic Island කියලා search කරනවා. දැන් ඔයාලට බලන්න ඇති මෙතන app ගොඩක් තියෙනවා. මොකද මේ app එක ගැන විතරක් කියන්නේ කියලා
කලින් කියවගේ හැම ඇප් එකක්ම මෙහෙම හරියට වැඩ කරන්නේ නැහැ. මොකද ස්ලෝ සහ ෆෝන් එක හිර වෙනවා. ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ වගේ Apple wallpaper එකක් එක්ක තියෙන icon එකක් තියෙනවා. මෙන්න මේ ඇප් එක තමයි මම අද ඔයාලට ගෙනල්ලා පෙන්නුවේ. ඔයාලට පුළුවන් මෙන්න මේක ඉන්ස්ටෝල් කරලා මම අර කියෝ විදිහට පාවිච්චි කරලා බලන්න. 1 million download තියෙනවා. ඊට පස්සේ ඔයාලට මේක download කරලා install කරලා මම කියෝ විදිහට setup එක කරගෙන ගිහිල්ලා ඔයාලට මේ notch එක හදා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඉතින් අපිට quick access කරන්න පුළුවන් මෙන්න මේ bar එකේ තියෙන හැම දෙයකටම. ඒකට වැඩ කරන් තියෙන මෙන්න මේ විදිහට ටැප් කරන එක විතරයි notch එක උඩ. හරි. මේක තමයි ඉතින් අද වීඩියෝ එක. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඔයාව ටෙක් ලෝකෙන් කොන් නොවි අනාගතයට අපිත් එක්ක එකතු කරගෙන යන්න තමයි අපි ඉන්නේ. අපි එන අදට ගිහින් ඉන්නම් අපි මෙටාටෙක්.